ආයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට තවත් දින 3කින් එනම් මාර්තු මාස 28 වනදා මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීගයේ ඉන්දියාවේදී ආරම්භ වීම සඳහා මේ වන විට සියලුම කටයුතු සූදානම් කොට තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය සහිතව ඉන්දියා ප්‍රීමියර් ලීගයේ ක්‍රීඩා කිරීම වෙනුවෙන් මේ වන විටත් ඉන්දියාව බලා ගමන් කොට අවසන්. ඊට අමතරව තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම ශරීර යෝග්‍යතාවයේ යහපත් මට්ටමක පවත්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීගයේ අහිමිව ගොස් තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංගත් මේ වන විට ඉන්දියා ප්‍රීමියර් ලීගයේ ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඉන්දියාව බලා ගමන් කොට අවසන්. එහිදී ඔහු නියෝජනය කරන දිල්ලි කැපිටල් කණ්ඩායම වෙනුවෙන් ඔහු පුහුණු තරගයක්ද ක්‍රීඩා කරනවා. එහිදීත් ඔහු අර්ධශතකයක් ලබා ගැනීමෙන් දක්ෂතා අතරට පැමිණීමට සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ දිනේදී පැතුම් නිස්සංග පිළිබඳ සුබම සුබ ආරංචියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අහන්නට ලැබෙනවා. එහිදී දිල්ලි කැපිටල් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා බවට පත්ව තිබෙන කේඑල් රාහුල් සමගින් බෙන් ඩකට් තමයි මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීගයේදී ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරීමට ඔවුන් සූදානම් කොටගෙන තිබුණේ. කෙසේ වෙතත් බෙන් ඩකට් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට ප්‍රමුඛත්වය ලබා දීම සඳහා මෙවර IPL තරඟාවලියෙන් ඉවත් වීමට මේ වන විට තීරණය කොට තිබෙනවා. එහිදී ඔහු සඳහන් කොට තිබෙන්නේ ඒ ඉතාමත් දුෂ්කර තීරණයක්වත් ඔහුගේ නොපැමිණීම පිළිබඳ ඔහු දිල්ලියේ සිටින සමගින් සමාව ආයද සිටින බවටයි. කෙසේ වෙතත් වර්තමානයේදී IPL නීතියට අනුව කණ්ඩායමක් සමග ගිවිසුම් ගත වූ ක්‍රීඩකයෙකු අබාධයකට ලක් නොවන අවස්ථාවක ස්වකැමැත්තෙන් තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කරනවා නම් ඔහුට වසර 2ක IPL තහනමකට යටත් වීමට සිදු වුණා. එම නිසාවෙන් බෙන් ඩකට්ටත් වසර 2ක IPL තහනමක් පැනවීමට තමයි ඉන්දියාව කටයුතු කොට තිබෙන්නේ. එලෙසින් 2029 වසර තෙක් බෙන් ඩකට්ට IPL තරඟාවලියක් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවට තමයි ඔවුන් සඳහන් කොට තිබෙන්නේ. ඉතින් මේ ආකාරයට මීට පෙර එංගලන්ත කණ්ඩායමේ වර්තමාන 20 නායක හැරි බෲක්ද එවැනි තහනමකට ලක් වූ ක්‍රීඩකයෙක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ මෙම නොපැමිණීමත් හේතුවෙන් දිල්ලි කැපිටල් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරන කේඑල් රාහුල් සමගින් ආරම්භය ලබා ගැනීමට පැතුම් නිස්සංග මේ වන විට නිර්දේශ වී තිබෙනවා. ඉතින් බොහෝ දුරට ඉදිරියේදී පැවැත්වෙන සියලුම තරඟ වෙනුවෙන් පැතුම් නිස්සංග නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස දිල්ලි කැපිටල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත වී තිබෙනවා. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන එන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු එසින් දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම නැඳලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.